समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तस्मातिह आनंद अत्तदीपा विहरत अत्त सरना अनन्य सरना धम्मदीपा विहरत धम्म सरना अनन्य सरनाति पूजनीय महासंඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික ගුණවන්ත පින්නතුනි හැමදෙනාම තුනුරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ තුනුරුවන් පිළිබඳව සදහැසිත උපදවගෙන බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් බොහොම කරුණාවෙන් යුතුව දේශනා කර වදාරන්ට යෙදුන උතුම් මාහගේ ශ්‍රී සද්ධර්මය කාලයට අනුරූපීව දේශනා කරවගෙන ඒ උතුම් ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නටයි මේ වෙලාවෙදී හැමදෙනාගේම සූදානම. Zoom තාක්ෂණය ඔස්සේ අප විසින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ 9 වන ධර්මදේශනාව හැටියටයි අද මේ ධර්මදේශනාව පවත්වන්නට යෙදෙන්නේ. මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන ඔබ තමන්ගේ සිත මනවින් සිහියේ පිහිටුවාගෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට සූදානම් වීම ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි පින්නතුනේ ධර්මයේ තරම් අපේ සිතට අපේ මනසට සුවදන වෙන යම් දෙයක් ඇත්තේ නැති බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඕනෑම පීඩාකාරී මානසික ස්වභාවයෙන් පසුවන අපිට සිත් ඇවුල් වේදනාවන් සහිතව ඉන්න අපිට මහා කාන්තාරයකට ඇදහැලෙන වර්ෂාවක් මෙන් පුදුමාකාර සැනසීමක් සහනයක් සලසලා දෙන්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයමයි. ඒ නිසා පින්නතුනි අපේ සිත යම් පීඩාවකට පත් වෙනව නම් ඒ පීඩාව සංසිඳව ගන්නට ධර්මයේ උපකාරය අපිට අතිශයින් වැදගත්. ඒ නිසා හැම කෙනෙක්ම හිතන්නට ඕනේ මගේ ජීවිතය තුළ මහත් වූ කරදර බාධක පීඩාවලට මුහුණ දෙමින් මේ යන ගමනේ මේ ධර්මයේමයි මට සැනසීම පිණිස පවතින්නේ. මේ ධර්මයේමයි මට උපකාර පිණිස පවතින්නේ. මා අභියස තිබෙන ඕනෑම ගැටලුවක ප්‍රශ්නයකදී ධර්මයේ ඔස්සේ සිත පවත්වා ගැනීම තුළින් මට සැනසීම ඇති කර ගන්නට පුළුවන්. මේ මොහොතේදී ඔබේ හිතේ ඇති කර ගන්නට ඕනේ ඒ උදාාරතර කල්පනාව මේ උතුම් ධර්මය මගේ සිත නිවා ගන්නට මගේ සිත සනසා ගන්නට උපකාරවත් වේවා උතුම් නිවන් දොරටුව විවර කර ගන්නට මේ ධර්මය උපකාරවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන්
හැමදෙනාම ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පින්නතුනේ අද අපි දේශනාව සඳහා මාතෘකා තබා ගන්නට යෙදුනේ සිතේ ස්වභාවය පිළිබඳවයි. එහෙම නැත්නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් කාරණයක් මිනිසෙක් හැටියට තමන්ගේ ජීවිතේ අග්‍ර වූ උතුම් වූ ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ සඳහා තමන්ට උපකාර වෙන්නේ තමන්ගේ සිත සකස් කර ගැනීම. ඒ සිත සකස් කරගන්නට නම් ඒ සිත කෙබඳුද කියන ආකාරය පිළිබඳව නිවැරදිව වටහා ගැනීම අවශ්‍යයි. ඒ වගේම සිත පිහිටුවා ගත යුත්තේ කුමන කාරණා ඔස්සේද? කුමන ධර්මතාවයකද කියන කාරණේ වටහා ගැනීම අවශ්‍යයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාතිහ ආනන්ද අතදීපා විහෙරත අත්ථ සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තමන්ගේ ජීවිතේ අග්‍ර ජීවිතයක් බවට පත් කරගන්නට නම් ජීවිතේ අග්‍ර වෙච්ච කාරණා තුළ සිත පිහිටුවාගෙන කටයුතු කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අපි විමසලා බලමු අපේ හිතේ ස්වභාවය කොයි වගේද? ඒ සිත හඳුනගෙන අපි කොහොමද සිත සකස් කරගන්නේ කියන කාරණේ පිළිබඳව මේ ධර්මයේ ඔස්සේ හිත යොමු කරගෙන වටහාගෙන මේ මොහොතේ පටන් ඔබ දියුණු කරන ප්‍රතිපදාව තවදුරටත් දියුණු කරමින් ධර්ම මාර්ගයේ තුල සිත පිහිටුවා ගනිමින් තව තවත් ශ්‍රද්ධාවෙන් යුතුව වීරියෙන් යුතුව සති සමාධි ප්‍රඥාවෙන් යුතුව ගුණධම් දියුණු කරමින් උතුම් ධර්ම පාරමිතා පූර්ණය කරමින් ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ගැඹුරින් හිතට ගනිමු. පින්තුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ පුජ්‍යලයාගේ සිත කියන දේ පිළිබඳව. පුජ්‍යලයා සතු ඊටාම වටින දේ, ඒ වගේම නිරන්තරයෙන්ම අවධානය යොමු කරගත යුතු දේ, නිරන්තරයෙන්ම ආරක්ෂා කරගත යුතු දේ තමයි සිත. ඇයි එහෙම කරන්නට අවශ්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ පුජ්‍යලයාගේ සිත ඔහුට පවතින්නේ ස්ථිර නැති සිතක්. එක අරමුණක නොපිහිටන සිතක් තමයි පුජ්‍යලයා සතුව තිබෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පුජ්‍යලයාගේ සිත ධර්මය තුල නිතර පිහිටන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ හඳුනන්නේ නැහැ. එහෙම හඳුනන්නේ නැති ධර්මයේ තුල සිත පිහිටන්නේ නැති සිත මොකද වෙන්නේ? ධර්මයෙන් ඊතා ඉක්මනින් පැනලා යනවා. ඒ වගේමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් යුතුව කටයුතු කළොත්, සදහසිතින් යුතුව කටයුතු කළොත් ඒක නා තුළ ප්‍රඥාව උපදව ගන්නට පුළුවන්. ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවන්. සදහකම තිබුණත් ප්‍රඥාව නොවන්නේ නම් ඒ පුජ්‍යලයාට තමන්ගේ හිත සකස් කර ගන්නට පුළුවන් කමක් නැති බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එහෙමනම් පිටතුනේ අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ සිත පිළිබඳව කල්පනා කරනකොට මේ ස්ථිර නැති සිතක්ද අපිට තියෙන්නේ. සමහර විට අපිට මේකට එකඟ වෙන්න බැරි වෙයි. නමුත් ඇත්ත කාරණේ එකයි.
අපේ සිත ස්ථිර නැති සිතක් තියෙන්නේ. යම් අරමුණක අපි කොයිතරම් පිහිටුවා ගන්නට උත්සාහ කළත්, පවත්වා ගන්නට උත්සාහ කළත්, ඒ සිත බොහෝ කල් ඒ අරමුණේ පවත්වා ගන්නට අපිට පුළුවන්කමක් නැත්තේ නෑ. ඉතා ඉක්මනින් පැනලා යනවා. ඔබ හිතන්න, ඔබ මෛත්‍රී සහගත අරමුණක හිත තියාගන්න උත්සාහ කළොත් කොයිතරම් වෙලාවක් තියාගන්න පුළුවන් වෙයිද? ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතය තුළ ඔබ දරන යම් මතයක් තිබුණොත් ඒ මතය තුළ ඔබේ සිත කොයිතරම් ගැඹුරින් තියාගන්න පුළුවන් වෙයිද? මේක ඉතාමත් අපහසු කාරණයක්. ඒ අදහස් ලැබෙන විදිහට සමහර විට තමන්ගේ අදහස වෙනස් වෙනවා. ඔබ සමහරට මේ ධර්ම දේශනාවක් අහලා යම් දහම් කරුණක් හිතට ගත්තත් තවත් තැනක තව කාරණයක් මතුවුනහම අනේ ඒ කාරණේ වැරදි මේ කාරණේ හරි කියලා සමහරට හිත වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් මොන හරි දෙයක් කතා කළොත් අනේ ඒ කාරණේ වැරදි මේ කාරණේ හරි කියලා හිතන්නට පුළුවන්. අපේ හිත ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යනවා. සිත පිහිටන්නේ නැහැ. ස්ථිර නැහැ. ඒ අරමුණක සිත පිහිටලා කටයුතු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව තමයි ධර්මයේ පිළිබඳව අපි නොදන්නකම. ධර්මය කියලා කිව්වේ සිතේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අපේ සිත සකස් කරගන්නට. ඔබ මේ ධර්මය අහන්නේ ඔබේ සිත සකස් කරගන්නට. ඔබේ සිත සැකසෙන කොටයි වචනේ සැකසෙන්නේ. වචනේ සැකසෙන කොටයි කය සැකසෙන්නේ. එනිසා ඒ සියල්ල සකස් කරගන්නටයි ඔබ මේ ධර්මය අහන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පුජ්‍යලයාගේ සිත සකස් කරගන්නට. එනිසා සිත ධර්මයේ නැති වෙනකොට සිත පැනලා යන්නට පුළුවන්. එක අරමුණු ඔස්සේ ගමන් කරන්නට පුළුවන්. කොහොමද ඒ සිත සකස් කරගන්නේ? ඒකයි වැදගත්. ඒ වගේමයි පිනතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා සදහැ නැත්තාට සිත සකස් කරගන්නට බෑ. ශ්‍රද්ධාව තුනුරුවන් පිළිබඳව පැහැදීම අවබෝධය නැත්නම් සිත සකස් කරගන්නට බෑ. එනිසා ඔබ අද මේ බණ අහන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ පැහැදුණු සිතෙන් කා කෙරෙහිද? තුනුරුවන් කෙරෙහි. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි පැහැදුණු සිතින් එවිට ඔබේ හිත සකස් කරගන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සදහැ සිත ඇති වුණත් පින්නතුනේ සමහර වෙලාවකට ප්‍රඥාව උපදව ගන්නට බෑ. ඒ සදහැ සිත තුලත් දියුණු කරගන්නට ඕනේ ප්‍රඥාවමයි. හරියට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියලා කියන්නේ දැස් වගේ. ශ්‍රද්ධාව නැති ප්‍රඥාවෙන් වැඩකුත් නැහැ. ප්‍රඥාව නැති ශ්‍රද්ධාවෙන් වැඩකුත් නැහැ. මේ දෙකම සමාන්තරව දියුණු කළොත් එයමයි අපේ සැනසීම පිණිස නිවීම පිණිස උපකාරවත් වෙන්නේ. එනිසා ඒ දෙකම දැනගෙන දියුණු කිරීමයි අතිශයින් වැදගත් භව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඇයි අපි මේ කාරණා හඳුනගෙන දැනගෙන අපේ සිත හඳුනගෙන කටයුතු කරන්නට ඕනේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරන පින්නතුනේ මේ කෙලෙස් කියන දේවල් හරිම සාහසිකයි. කෙලෙස් කියලා කියන්නේ අපේ හිත පුරාවට පිරීලා තියෙන කෙලෙස්. එහෙම නැත්නම් අපේ හිත එක අරමුණක පිහිටන්නේ නැත්තේ කෙලෙස් නිසා. හිත කිලිටි කරන ධර්මතා නිසා. කෙලෙස් කියලා කියන්නේ හිත කිලිටි කරන ධර්මතා. සිත එක අරමුණක තබා ගන්නට බැරි එකට බලපෑම් කරන කාරණා. ඔබ දන්නවා මේ දේවල්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් කියන දේවල් හරිම සාහසිකයි කියලා. සාහසික කියන වචනේ තේරුම ඔබ දන්නවා. ඒකට කිසිම අවබෝධයක් නැහැ. ඕනෑ තරම් දුකේ හෙලන්නට පුළුවන්. ඕනෑ තරම් අපහසුතාවයට පත් කරන්නට පුළුවන්. බලන්න කල්පනා කරලා. අපේ හිත අපි කොයිතරම්නම් අපහසුතාවයට පත් කරනවද කියලා. කොයිතරම්නම් අපි වේදනාවට පීඩාවට පත් කරනවද කියලා.
අපි හොඳයි සතුටුයි කියලා හොයාගෙන යන දේවල් තුළ අපිට සතුටුයි කියලා දෙයක් හම්බ වෙනවද? එහෙනම් අපි කොයිතරම් පීඩාවට පත් කරනවද? කොයිතරම් අපහසුතාවයට පත් කරනවද? ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. ඇලීම ආසාව නිසා මිනිසුන් ළඟා කරගන්න හදන හැම දෙයක් තුළම ඒකෙනා විපතේ හෙලීමක් තියෙන්නේ. පීඩාවේ හෙලීමක් තියෙන්නේ. එනිසා කෙලෙස් වල ස්වභාවය ඒකයි හරිම සාහසිකයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනේ ඊටමත් වටින කාරණයක් මේ කෙලෙස් කියන දේවල් වල රූපමය ස්වභාවයක් දකින්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් කියන දේවල් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ලෝභකම කියන දේ අපිට රූපමය වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. තරහව නැත්තම් දේශය කියන දේ අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ලක්ෂණ දකින්නට පුළුවන්. හැබැයි එය දකින්නට බෑ වස්තුවක් හැටියට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් කියන දේවල් වලට යම්කිසි රූපමය ස්වභාවයක් ඇති කරලා රූපමය ස්වභාවයක් ඇති කරලා ඒ දේවල් මේ ලෝකේ දාන්නට පුළුවන් නම් මේ ලෝකේ හෙලන්නට පුළුවන් නම් මේ ලෝකේ ඉඩ මදි වෙයි කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් තුළ තියෙන කෙලෙස් රූපමය ස්වභාවයෙන් මේ බාහිර පරිසරේ දාන්න. ඒ තරම් කෙලෙස් ස්වභාවයක් කෙලෙස් ප්‍රමාණයක් මේ පුජ්‍යලයාගේ සිත මූලික කරගෙන සංතානගතව පවතින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මෙහෙම හිතලා බලන්නකෝ. දැන් අපිට අයිති වස්තු ගොඩක් තියෙනවනේ. ගෙවල් තියෙනවා. සමහරට වාහන තිබෙනවා. ඒ වගේම ඔබට පරිභෝජනය කරන අනෙකුත් භාණ්ඩ තියෙනවා. ඇඳ පුටු ආදී. දැන් මේවා ද්‍රව්‍යමය රූපමය දේවල්. වාහනයක් ගත්තාම කෙනෙක්ට පාවිච්චි කරන්නට තිබෙන්නේ එකක් දෙකක් වෙන්නට පුළුවන්. නිවසක් ගත්තාම කෙනෙක්ට පාවිච්චි කරන්නට තිබෙන්නේ එකක් දෙකක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවායේ ප්‍රමාණය ගොඩක් අඩුයි. හැබැයි කෙලස් ගත්තාම බලන්න. පුජ්‍යලයේ සිත තුළ කොයිතරම් කෙලස් ප්‍රමාණයක් තියෙනවද? අඳුර ගන්නටත් බැරි ප්‍රමාණයකට පුජ්‍යලයේ හිත තුළ කෙලස් පවතිනවා. ඒ බලපෑම් කරනකොට හොඳ සිහියෙන් හිටියොත් තේරෙනවා මේ බලපෑම් කරන්නේ මෙන්න මේ කියන කෙලෙස් ධර්මතාවය. එහෙම නැත්නම් එය හරියට හොයාගන්න බෑ. සිතවිල්ලත් එක්ක චෛතසිකේ බැඳුනහම අපිට හොයාගන්නට බෑ. මේ කුමන අකුසල චෛතසිකයේද නැත්නම් කෙලෙස් ධර්මතාවයේද අපිට බලපෑම් කරන්න කියලා හොයාගන්න බැරි තරම් අපි තුල කෙලෙස් පිරලා තියෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණේ. ඒ නිසා අපි ගවේෂණය කරන්නට ඕනේ මෙන්න මේ ධර්මතාවය. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් ගමන් කරලා බුද්ධත්වය අවබෝධ කරගෙන උන්වහන්සේ සඳහන් කරන්න තිබුණේ අනේක ජාති සංසාරං මා මේ සසර ඇවිදමින් සෙව්වේ මේ කෙලෙස් නිපද වෙන තැනත්තා කවුද කියලා. එය හඳුනාගත්තා, එය දුරු කළා. දැන් නැවත කෙලෙස් ඉපදවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ සිත දමනය කරගත්තා. සිත රැකගත්තා. සිත ආරක්ෂා කරගත්තා. කෙලෙස් ඉපදවීම දුරු කළා. එයයි ඒ දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ අපි දකින්නට ඕන අපේ ජීවිතේ අපේ සිත පීඩාවට පත් කරන අපේ සිතට බලපෑම් කරන මේ ක්ලේශ ධර්මයන් හඳුනගෙන ඒවා දුරු කරගෙන සැනසීම උදා කරගන්නේ කොහොමද කියන කාරණය. එයයි අපිට වැදගත් වෙන්නේ. ඒ දියුණු කර ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ සිතේ ස්වභාවය අපි දකින්නට ඕනේ. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටියා පින්නතුනේ එක රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි චිත්තහත් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව ඉතාමත් වැදගත් කාරණයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා.
එදා සැවැත් නුවර හිටපු එක කුල පුත්‍රයෙක් හිටියා. මේ චිත්තහාති ස්වාමීන් වහන්සේගේ අතීත කතාව පිළිබඳවයි මේ කතා කරන්නේ. මේ කුල පුත්‍රයා විවාහ වෙලා විවාහ ජීවිතයක් ගෙවමින් හිටියා. දවසක් Tamanට ගව පට්ටියක් ඉන්නවා. ගව පට්ටියේ ගවරෑනේ එක් ගවයෙක් රැළෙන් අතුරුදහන් වෙලා. අනෙක් ගවයන් ටික ගාලට දාලා මේ තැනැත්තා යනවා මේ කුල පුත්‍රයා යනවා වනයේට මේ ගවය සොයාගන්න. උදේවරුේ. වනයේට ගිහිල්ලා ගවයා සොයාගන්නවා. සොයාගෙන ගෙනවිත් අර ගව පට්ටියට දානවා. ඉන් පස්සේ මෙයාට හොඳටම බඩගිනි. කන්න යමක් තිබුණොත් හොඳයි කියලා කල්පනා කළා. කොහොමද කෑම ටිකක් හොයාගන්නේ කියලා කල්පනා කරලා සමීපයේම තියෙන විහාරස්ථානට යනවා. විහාරස්ථානට ගියහම ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා ඉතිරි වෙච්ච දානේ එක තැටියකට දාලා තියෙනවා. ගිහිල්ලා කියනවා මට ස්වාමීන් වහන්සේ ආහාර ටිකක් අවශ්‍යයි කුස පුරව ගන්න. අර ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා මෙන්න මේ තැටියේ තිබෙනවා අපි වළඳලා ඉතිරි ආහාර. ඔබ එයින් අරගෙන අනුභව කරන්න කියලා. එයින් ආහාර ගන්නවා අනුභව කරනවා හොඳින් කුස පුරව ගන්නවා. ඔහු කල්පනා කරනවා ගිහි ජීවිතයක් ගත කරන අපි මහා දුක්ඛම් කටළු වල ජීවත් වෙන්නේ. එනිසා අපිට හරියට රසති ආහාරක් ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාට හොඳ රස ඇති ආහාර ලැබෙනවා. ඒ සිතිවිල්ල ඇති කරගෙන ස්වාමීන් වහන්සේ අහනවා අද මොන සිටුවරයාගේ නිවසේද දානි තිබුණේ? ස්වාමීන් වහන්සේලා කියනවා අපි පිණ්ඩපාතින් දානි වළඳන්නේ. ඒ නිසා මේ දානි පිණ්ඩපාතින් ලැබුණේ. අර තනත්තා කල්පනා කරනවා එහෙනම් මේ ස්වාමීන් වහන්සේලාට හැමදාම මේ වගේ රස ඇති ආහාරයි වළඳන්නට ලැබෙන්නේ. ඒ නිසා මෙහෙම ආහාර වළඳින්නට ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා කල්පනා කරලා උන්වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්නට අවශ්‍යයි. මාව පැවිදි කරන්න බැරිද? මාව පැවිදි කරන්න බැරිද? උන්වහන්සේලා ඒ සුදුසු කාරණා සපුරගෙන අවසර ලබාගෙන මේ තැනත්තා පැවිදි බවට පත් කරනවා. පැවිදි වුණාම ටික කාලයක් පැවිදි ජීවිතේ ගත කරනවා. නිවැරදිව ආහාර හොඳ ආහාර නැතුව ඉඳලා බොහොම දුර්වල වෙලා දුක් විඳමින් හිටපු කෙනා හොඳ රස ඇති ආහාර වැටෙනකොට ශරීරේ පිරිපුන් වෙනවා, පැහැපත් වෙනවා. එහෙම ඉන්නකොට දවසක් කල්පනා වෙනවා තමන්ගේ බිරිඳ පවුල මතක් වෙලා ඒ වගේම හැමදාම පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳන්න වෙනවා. මේ කාරණා දෙකම සලකගෙන මෙහෙම කටයුතු කිරීම අපහසුයි. ඒ නිසා මම යන්න ඕනේ ගෙදර. එහෙම හිතලා සිවුර පැත්තකින් තියලා ගෙදර යනවා. ගෙදර ගියාම කොහොමද නැවතත් අර සුපුරුදු චර්යාව සිදු කරන්න වෙන්නේ. ගොවිතැන් කරනවා, ගවීන් බලා ගන්නවා, මහත් දුක් මහන්සියලා වැඩ කරලා හරි හම්බ කරලා කන්න බොන්න වෙනවා. නැවත ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ආයෙත් හිතනවා අනේ දැන් මේ දුක් විඳ ඇති මට පැවිදි වෙන්න තියෙනවා නම් ආයෙත් කියලා එළ හිතෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ දේශනාවේ සඳහන් වෙනවා 6 වතාවක් ශාසනයට ආව පැවිදි වුණා නැවත ගිහි වුණා පැවිදි වුණා මේ ආදි වශයෙන් සිද්ධ කළා. 6 වෙනි වතාවේදී නිවසට ඇවිල්ලා ගොවිතැන් කරලා ඉවර වෙලා දවසක් නිවසට එනකොට ඒ වෙනකොට තම බිරිඳ ගැබ් අරගෙන නිවසට එනකොට මඩ පිටින් ගෙදරට ඇවිල්ලා නාල ඇඳුමක් ගන්න ගෙට කොට වෙනකොට බිරිඳ නිදාගෙන ගැබිනි බිරිඳ නිදාගෙන ඔහු දකිනවා නිදාගෙන ඉන්න බිරිඳ
ගේ ස්වරූපය දිහා බලලා මොවින් කෙළ වැකිරෙනවා. ශරීරයේ හරියට ඇඳුමක් ඇත්තේ නැහැ. මේක දැකලා ඔහු කල්පනා කරනවා හරියට මැරිච්ච ඉදිමෙච්ච මල කඳක් වගේ. මැරිච්ච ඉදිමෙච්ච මල කඳක් වගේ කල්පනාව ඇති කරගත්තා. ඒ සිතිවිල්ල ඇති කරගෙන අනේ මේකට නේද අපි මේ ජීවිතයට නේද අපි මේ බැඳීමෙන් ඉන්නේ. කොච්චර අනිත්‍ය වෙච්ච දෙයක්ද. දුක් සහිත දෙයක්ද මේක කියලා කල්පනාව ඇති වෙලා නැවත තීරණය කරනවා පන්සලට යන්න, විහාරස්ථානට යන්න. ඒ ෂණයකින් මෙලියට බැහැලා පිටත් වෙලා යනවා විහාරස්ථානට යන්න. මේක බලන් හිටපු අල්ලපු ගෙදර හින්නේ නැන්දම්මා නැත්තම් මේ බිරිඳගේ මව දුවගෙන ඇවිත් බලනකොට මේ දර්ශනය දැක්ක කතා කරලා කියන අන්න ඔබේ සැමියා ඔබව දාලා යනවා ආයෙත් නැවත නම් එන පාටක් නැහැ ඔබගේ ඔය හැසිරීම ඔය ක්‍රියාව නිසා එවිට බිරිඳ කියනවා ඔය ගියාට ආපහු එනවා ඔය ගියාට ආපහු එනවා ඒකට කලබල වෙන්න දෙයක් නැහැ කියන්නේ නමුත් මේ ගෘහපතියා නැවත ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා මාව පැවිදි කරන්න කියලා ස්වාමීන් වහන්සේලා කියනවා ඔබ පැවිදි කරන්නට බෑ ඔබ කොයිතරම්නම් පැවිදි කළාද ආයෙත් කොයි වෙලාවෙ යනවද කියලා අපි දන්නේ නමුත් ඉල්ලා සිටිනවා නැවත නැවත නෑ මම පැවිදි කරන්න මට මේ දේවල් වැටහිලා තියෙන්නේ කියලා පැවිදි කරනවා පැවිදි කළාම අර දැකපු සිදුවීමත් එක්ක අනිත්‍ය දුක්ඛ කියන මේ අනිත්‍යතාවයම සිත තුළ දියුණු වෙමින් මේ බණ කතාවේ සඳහන් කරන්නේ විහාරස්ථානට යනකොටම සෝවාන් ඵලයට පත් වෙලා කියලා. මේ සිතවිලි දියුණු කරගෙන. ටික දවසකින් රහත් භාවයට පත් වෙනවා සිව්පිලිසි ව්‍යාපත් සහිතව රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙලා කියනවා අනිත් ස්වාමීන් වහන්සේලා කියන ඔහොම හිටියට කොයි වෙලාවෙ යයිද කියලා අපි දන්නේ නැහැ කියලා. එවිට මේ ස්වාමීන් වහන්සේ නම දැම්ම චිත්තහත්ති කියලා. චිත්තහත්ති කියලා නම දාන්නත් හේතුව සිත නිතර වෙනස් වෙන නිසා, සැලෙන නිසා. සිත සැලෙන නිසා චිත්තහත්ති කියලා කිව්වා. චිත්ත කියලා කිව්වෙ හිත, හත්ති කියලා කිව්වෙ සැලෙන. සිත සැලෙන නිසා චිත්තහත්ති කියලා කිව්වා. ඉතින් කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ කියලා කිව්වා. එවිට කියනවා රාගේ දුරු කළ කෙනෙක් යථා ස්වභාවය අවබෝධ කරගත් කෙනෙක් අනිත්‍ය දැකපු කෙනෙක් කවදාකවත් සිත වෙනස් කරගන්නේ නැහැ සිත වෙනස් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. බලන්න පින්නතුනි මේ සිදුවීම තුළ ඔබට වැටහෙනවා ඇති සිතක වෙනස් වෙන ස්වභාවය. සිතක් ගලා යන ස්වභාවය. ඔබට ඉතා හොඳින් වැටහෙනවා ඇති. ඒක තමයි සිතක වෙනස් වීම. මේ කාරණේ මෙහිම සිදු වුණාම එක වෙලාවකදී භාග්‍යවතුන් වහන්සේ අභියසදී මේ සාකච්ඡාව සිද්ධ වෙනවා. මේ සාකච්ඡාව සිද්ධ වුණාම මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා කියනවා මෙන්න මේ ස්වාමින් වහන්සේ රහත් කියලා කියනවා මේ ඒක පිළිගන්නට පුළුවන් කමක් නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙම කියන්නට එපා මාගේ මේ පුත්‍රයන් වහන්සේ සිත සකසාගෙන ඉන්නේ. සැලෙන සිත් තියෙන අවදී එහෙම වුණාට දැන් එහෙම නැහැ. ධර්මයේ නොදන්න අවදී එහෙම වුණාට දැන් එහෙම නැහැ. දැන් එයාගේ සිත අතන මෙතන ගමන් කරන්නේ නැහැ. තන තන ගමන් කරන්නේ නැහැ. දැන් ඔහුට පින් පව් දෙකෙන්ම ප්‍රයෝජනයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. එසේ දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථිර නැති හිත පිළිබඳව ඉතා අපූර්ව කාරණයක් දේශනා කරනවා. අපිට වැටහි භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම උපමා භාවිතා කරමින් ධර්මයේ පැහැදිලි කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ස්ථිර නැති සිතක්, සැලෙන සිතක් කොයි වගේද කියලා. හරියට කියනවා අශ්වයෙක්ගේ පිට තැබූ
පුහුල් ගෙඩියක් වගේ. අශ්වයක තිබ පිට තැබූ පුහුල් ගෙඩියක් නැත්නම් කොමඩු ගෙඩියක් වගේ කියලා. අශ්වයගේ පිට කොමඩු ගෙඩියක් තිබ්බට තියන්න බෑ. තියෙන සැනින් අනිත් පැත්තට පෙරලෙනවා. හරියට මේ සිතත් ඒ වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ දහයියා ගොඩක හිටවපු ඉන්නක් වගේ කණුවක් වගේ කියනවා. දහයියා ගොඩක කණුවක් හිටෙව්වට ඒක පවතින්නේ නැහැ. ඉතා ඉක්මනින් ඒක ඇද වැටෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනා පින්නතුනේ හිසකේ නැති හිසක් මත හරියට මේ මගේ වගේ. හිසකේ නැති හිසක් මත තැබූ කොළොම් මලක් වගේ කියලා. තියන්න බෑ. එය ඉක්මනින් හැලෙනවා. පවතින්නේ නැහැ කියලා. බලන්න අපූරු නිදසුන් කිහිපයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණා මේ සැලෙන සිතේ ස්වභාවය කොයි වගේද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට මේ කාරණේ ඉතාමත් හොඳින් දේශනා කරන්නට යෙදුණා. එහෙම දේශනා කරමින් උන්වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ එනකොට භික්ෂුන් වහන්සේ කතා කරමින් හිටියා වූ මේ කාරණේ පදනම් කරගෙන මේ චිත්තහත්ති ස්වාමීන් වහන්සේ පෙර මෙන්න මේ වගේ කියලා මේ කතා කරමින් හිටියා. 6 සැරයක් පැවිදි වුණා, 6 සැරයක් සිවුරු හැරියා. 7 වෙනි සැරේට පැවිදි වුණාට පස්සේ මෙහිම රහත් භාවයට පත් වුණේ කියන මේ සාකච්ඡාව කරමින් හිටියහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙබඳු කෙනෙක් එහෙම පත්වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම පත්වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් සමහර වෙලාවකට මහා නුවණැති ප්‍රඥයනොත් ඒ වගේ තැනට පත්වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. එනිසා කලක බුද්ධ ශ්‍රාවකයෙකුත් එහෙම බවට පත්වෙන එක නම් අහන්න දෙයක් නෙවෙයි. එනිසා මාගේ ශ්‍රාවකයන් කලින් පෙර සිට මේ වගේ වෙන්නට පුළුවන්. හැබැයි ධර්මය අවබෝධ කරගන්නකොට ධර්මයේ දකිනකොට එයාගේ සිත හඳුනා ගන්නවා. සිත දැකලා සිත සකස් කරගන්නවා. වරදින තැන හඳුනා ගන්නවා. වරදින තැන හඳුනගෙන ඒ සකස් කරගන්නවා. එහෙම සකස් කරමින් ආව ගමනක් තමයි පුජ්‍යලයට තියෙන්නේ. අපේ පුංචි කාලේ දකින්න. අපි පියවරෙන් පියවර ගමන් කරන්නට පටන් ගත්තේ බොහොම අමාරුවෙන්. ඒ වගේ තමයි අපේ සිතත් රැක ගන්නට ඕනේ ටිකෙන් ටික භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහගේ ශ්‍රාවකයන් ධර්මය අවබෝධ කරගන්න දකින්න ධර්මය අහන්න පරිශීලනය කරන්න ටිකෙන් ටික මේ දේවල් තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්නතුනේ අපි මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නේ ධර්මය ඇසුරු කරන්නේ මේ සාසර බඹසර හැසිරලා කටයුතු කරන්නේ අපේ සිත සකස් කරගන්නට. ඇයි මේ සිත සකස් කර ගැනීම ඒ තරම් අමාරුයි අපහසුයි. ඒ නිසා අපි අප්‍රමාණවත්ව මේ සිත දකින්නට ඕනේ, මේ සිත සකස් කරගන්නට ඕනේ. ඉතින් මේ කාරණේම පදනම් කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සිතේ ස්වභාවය එසේ දේශනා කරමින් සිත සකස් කර ගැනීම ඇති වැදගත්කම උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සිත පෙරලෙන්නේ නැති විදිහට සකස් කරගන්නට ඕනේ. ඒ වගේම ධර්මයේ දන්නේ නැති නිසා තමයි සිත එහෙම පෙරලෙන්නේ. ධර්මයේ කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය අවබෝධ කර ගැනීම. ඒ කාරණා නොදන්න කම නිසායි කෙනෙක් එහෙමපත් වෙන්නේ. ඒ වගේම තමයි සෙලවෙන සද්ධාව තිබීම නිසා තමයි ඒ බඳු තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්න ඕනේ අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්නට. පින්නතට අපි කාටත් තියෙන්නේ චල ශ්‍රද්ධාවක්. අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නට නම් සෝවාන් මාර්ගයටවත් ප්‍රවේශ වෙන්නට ඕනේ. සෝවාන් මාර්ග ඵල, සකෘදාගාමි මාර්ග ඵල මේ ආදී වශයෙන් ඒ දේවල් දකින්නට ඕනේ. ඔබ අහලා තියෙනවා සරකාණි බමුණට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේශනාව. අචල ශ්‍රද්ධාවක් පවතින්නේ කොයි තැනකද කියන කාරණේ ඒ දේශනාව තුළ ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. ඒ නිසා අපි කාටත් තියෙන්නේ චලනය වෙන ශ්‍රද්ධාවක්. අචල ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමයි වැදගත් වෙන්නේ පින්නතුනි.
එනිසා අචල ශ්‍රද්ධාවක් ඇති කෙනාගේ සිත සැලෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සැලෙන ශ්‍රද්ධාවක් තියෙන කෙනාගේ හිත නිරන්තරයෙන්ම චලනය වෙනවා. සැලෙනවා. එබඳු කෙනා තුළ ප්‍රඥාව අවබෝධය දියුණු වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. බලන්න සිත සැලෙනවා. සිත සැලෙන්නට හේතු වෙන්නේ ධර්මයේ නොදන්නකම. ධර්මයේ නොදන්නාකම තුළ ශ්‍රද්ධාව දියුණු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව දියුණු වෙන්නේ නැති තැන මොකද්ද වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ එකකට එකක් සම්බන්ධයි. අපි එහෙනම් අපේ සිත සකස් කරගන්නකොට මෙන්න මේ කාරණා තුලයි අපේ සිත සකස් කරගන්නට ඕනේ. අපේ හිත හඳුනගෙන සැලෙන සිතේ ස්වභාවය කුමක් නිසාද සැලෙන්නේ කියන එක හඳුනගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ සඳහා අපිට අවශ්‍යයි ධර්ම අවබෝධය. ඒ නිසා සමහර කෙනෙක් භාවනාව තුලයි සමාධිය නැත්තම් ප්‍රඥාව ලබන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්තම් සමහර කෙනෙක් සීලයයි වැදගත් කියලා හිතනවා. මේ හැම දෙයක්ම වැදගත්. සීලයත් වැදගත්. සීලයෙන් සමාධිය නැත්තම් අවබෝධයෙන් සමාධියට යන එක වැදගත්. ඒ වගේම සමාධියෙන් ප්‍රඥාවට යන එක වැදගත්. සමාධිය නැති හිතකට ප්‍රඥාව දියුණු කරගන්නට බැහැ. සමාධිය කියලා කියන හිතේ ගමන් කරන ස්වභාවය නතර කර ගැනීම. සිතේ සැලෙන ස්වභාවය පාලනය කර ගැනීම. මේ ධර්ම ශ්‍රවණය තුළ ඔබේ සිතේ අවබෝධය ඇති කරගන්න ඔබේ සැලෙන සිත පාලනය කරගන්නවා. ඒකමයි වැදගත් වෙන්නේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එනිසා ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ නැහැ ශ්‍රද්ධාවෙන් යුක්ත නැත්නම්. එනිසා ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනේ ප්‍රඥාව දියුණු කරගන්නට. ඒ වගේම තමයි පින්නතුනේ ප්‍රඥාව සම්පූර්ණ කරගන්නට නුවණ සම්පූර්ණ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් පුජ්‍යලයාට එතන තමයි අවබෝධය ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නුවණ කියලා කිව්වේ පින්නතුනේ මේ පංචස්කන්ධය පිළිබඳ නිවැරදි දැක්ම අවබෝධය. මේ කාරණා පිළිබඳ ඔබට පෙර දේශනා කළා තියෙනවා. පංචස්කන්ධය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණා පිළිබඳ එකින් එක අරගෙන අපිට වෙනම විශ්ලේෂණය කරලා සංශ්ලේෂණය කරලා දැනුම අවබෝධය ගන්නට පුළුවන්. රූපය කියන්නේ මොකක්ද කියලා, වේදනාව කියන්නේ මොකක්ද කියලා, සංඥාව කියන්නේ මොකක්ද කියලා, සංඛාරය කියන්නේ මොකක්ද කියලා මේ ආදී වශයෙන් වෙනම විශ්ලේෂණය කරලා දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාදී වූ දේශනාවන් සිදු කළේ. ඒකායනෝ අයං මග්ගෝ නිවනට යන එකම මාර්ගයේ හැටියට සතිපට්ඨාන දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ මාර්ගය තුළයි මේ සියලු කාරණා තිබෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී සහිතව මේ දහම් කරුණු අවබෝධයත් පංචස්කන්ධේ ආදී වූ මේ කාරණා පිළිබඳ නිවැරදි අවබෝධයත් ඇති කරගන්න තරමට ඒ පුජ්‍යලයාට පුළුවන්කම තිබෙනවා හිතේ සැලීම වළක්ව ගන්න. හිතේ සමාධිය ඇති කරගන්න. ඒ නිසා පංචස්කන්ධේ පිළිබඳ නුවණ නැත්නම් ප්‍රඥාව අවබෝධයයි දියුණු කරගන්නට ඕනේ. පංචස්කන්ධය ගත්තාම ධර්මයේ පැහැදිලි කරනවා පින්නතුනේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මේ ආදී සියල්ල පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගන්න ඕන. ඒ වගේම මේ පංචස්කන්ධයේ කොටස් වශයෙන් බෙදා වෙන් කරලා ඒ පිළිබඳව දැනීම අවබෝධය ඇති කරගන්නට ඕන. අපි දන්නවා කායානුපස්සනාවදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන් තිබෙනවා මේ ශරීරයේ තච පංචක වශයෙන් වෙන් කරලා කොටස් වශයෙන් වෙන් කරලා දකින්නට පුළුවන්. පංචක වශයෙන් කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී වශයෙන් පහ වෙන් කරලා දකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දැකීම අවබෝධය දියුණු කරගන්නටයි භාවනා අරමුණක් හැටියට දියුණු කරන්නේ. ඒ සිත වැඩිමයි සිත දියුණු කිරීමයි භාවනාව තුළ දියුණු කරන්නේ. එහෙනම් භාවනාව කියන්නේ ප්‍රඥාව දියුණු කරගන්න ක්‍රමයක්. සීලය කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කරගන්න ක්‍රමයක්. එහෙනම් ප්‍රඥාව දියුණු කරගන්න මේ හැම අංගයක්ම අපිට උපකාරවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුජ්‍යලයා තුළ මේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ ලෞකික සිත් හා එක්ව යෙදුන ප්‍රඥාව ලෞකික ප්‍රඥාව.
එහෙනම් මේ ගත කරන ජීවිතය තුළත් ඒ දේවල් මනමින් දැකලා හඳුනාගෙන ලෞකික ප්‍රඥාව දියුණු කර ගැනීම වැදගත් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව තමයි මේ ලෞකික ප්‍රඥාව දියුණු කර ගැනීම තුළයි අපිට ලෝකෝත්තර ප්‍රඥාවට ගමන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඒ මොහොතේ ඇතිවෙන සිත නිවැරදිව දැක්කොත් හඳුනාගත්තොත් වටහාගත්තොත් අපිට ලෝකෝත්තර ප්‍රඥාව කරා ගමන් කරන්නට පුළුවන්කම ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. එනිසා ගෝත්‍ර භු ඥානය කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න පින්නතුනි මේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ ලෝක තුල තියෙන ලෞකික ඥාන ඒ ලෞකික ඥාන දියුණු කරගත්තොත් තමයි අපිට ලෝකෝත්තර ඥාන දියුණු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මේ ගත කරන ජීවිතේ මනුස්සාත්මයේ දිව්‍යාත්ම තුළ අපි ගත කරන ජීවිතේ මේ පුරුදු පුහුණුතාවයෙන් අපි දියුණු කරන්නේ ප්‍රඥාව. ඒ නිසා අපේ ජීවිතේ හැම කාරණයක් තුළම අපි නුවණ ප්‍රඥාව දියුණු කර ගැනීමයි වැදගත්. අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. එයම අපිට සාංශාරික වශයෙන් මේ දියුණු කරගන්නට හේතු වෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා පින්නතුනි. ඒ වගේම ලෝකෝත්තර ඥානය කොහොමද දියුණු කරගන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ලෝකෝත්තර ඥානය දියුණු කරගන්නට නම් මේ අටවැදෑරුම් මඟඵලසිත දියුණු කර ගැනීම සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල ආදී වශයෙන් මේ කියන අටවැදෑරුම් මාර්ගඵල දියුණු කර ගැනීම තුළ ඒ තුළ ඇතිවන ප්‍රඥාව දියුණු කර ගැනීමයි ලෝකෝත්තර ප්‍රඥාව දියුණු කර ගැනීම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. අපි කිහිපයක් විමසලා බලමු මේ එකම වෙච්ච සංඛාර පිළිබඳව. නැත්තම් සංස්කාරයේම තියෙන ප්‍රඥාව ගත්තාම එය විදි 50ක් පවතින බව ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඔබට එකක් දෙකක් තේරුම් ගත්තොත් මේ අපි ගත කරන ජීවිතය තුළම මේ ප්‍රඥාව අපිට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියන කාරණා ඔබට වැටහෙවි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්නතුනේ යම් කිසි කෙනෙක් ධර්මයේ අසනකොට ධර්මයේ අහනකොට ඒ අහන්නාගේ හිතේ පහළ වෙන නුවණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ඇතිවෙන අවබෝධය මගේ සිතත් මේ වගේ නේද මේ වගේ නේද මගේ සිතත් මේ විදියට සැලීමටපත් වෙනවා නේද කියන මෙන්න මේ මොහොතේ ඇතිවෙන අවබෝධය ඒ වෙලාවන්වලදී ඇතිවෙන අවබෝධයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සුත්තමය ඥාන කියලා. සුත්තමේ ඥාන ඇසීම තුළින්ම දියුණු වෙන ඥානයක් තිබෙනවා. බොහෝ අය කියන කතාවක් තමයි පින්නතුනේ මේ නිර්වාණ අවබෝධය සඳහා භාවනා අරමුණක්ම දියුණු කරන්නට ඕනේ කියන දේ. මොහොතක් කල්පනා කරලා බලන්න එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බොහෝ පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. අවසන උන්වහන්සේ දේශනා කරන මේ ධර්ම ශ්‍රවණය කළ පිරිස අතරේ මෙපමණ ප්‍රමාණයක් රහත් භාවයට පත් වුණා. මෙපමණ ප්‍රමාණයක් අනාගාමී භාවයට පත් වුණා. මෙපමණ ප්‍රමාණයක් සකෘදාගාමී බවට පත් වුණා. මෙන්න මේ ප්‍රමාණය සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් කරන්න තියෙනවා. එහෙමනම් බලන්න ඒ අහන මොහොත තුලම පුජ්‍යලයාගේ සුතමේ ඥානය කොයිතරම් ගැඹුරින් දියුණු වෙන්නට ඇද්ද කියලා. එහෙනම් අපි මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නේ ඇයි? අපි තුල සුතමේ ඥානය දියුණු කරගන්නට. අන්න පුජ්‍යලයා තුල අග්‍ර ඵලයේ දියුණු කරගන්න ක්‍රමය. එහෙම නැත්නම් පුජ්‍යලයාගේ සැලෙන සිත සකස් කරගන්න විදිහ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ මේ අග්‍රඵලයේ දියුණු කරගන්නට පුළුවන්. මාගේ ශ්‍රාවකයන්, මාගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම මේ ශාසනය තුළ මේ අග්‍රඵලය ලබා ගන්නවා. මම නැති කාලයකදී ආනන්ද මාගේ ශ්‍රාවකයන් මේ ශාසනය තුළ මෙන්න මේ අග්‍රඵලය ලබා ගත යුතුයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියදුනා පින්නතුනි. එහෙමනම් ඥානයේ එක ප්‍රභේදයක් තමයි සුත්තමේ ඥානය. ධර්ම ශ්‍රවණය කිරීම තුළම මෙන්න මේ සුතමේ ඥානය තන පහළ වෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එහෙනම් සංඛාරය තුළ සංස්කාරය කියලා කියන්නේ කුසල අකුසල. මේ දේවල් ඇති වෙන විදිහ. එහෙනම් මේ සංස්කාරය තුළම ඔබේ සිත වැඩ කරන විදිහ තුළම ඇති වෙන මේ කුසල අකුසල පිළිබඳව ඔබේ ඥානය ඇති කරගන්නට පුළුවන්. තමන්ගේ සිත වැඩ කරන විදිහ පිළිබඳව සුතමේ ඥානය තුළින්
අවබෝධය ඇති කරගන්නට පුළුවන්. ඒක ඉතාමත් වැදගත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන කය වචනය කියන මේ දොරටු හික්මවා ගැනීම එයත් ඥානයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබෙනවා. එය හඳුන්වන්නේ සීලමය ඥානය කියලා. කය වචනය කියන දොරටු දෙක සංවර කර ගැනීම සීලමය ඥානය. ඒ දේ දන්නේ නැතිව කෙනෙක්ට කයයි වචනයයි සංවර කරගන්නට පුළුවන් කමක් නැහැ. බොරු කියන්නට හොඳ නැහැ, බොරු කීමේ ආදීනව තියෙනවා කියන කාරණේ දන්නේ නැති කෙනෙක් බොරු නොකිය ඉන්නේ නැහැ. එයා බොරු කියනවා. හැබැයි ධර්මය අහපු කෙනෙක් දන්නවා බොරු කියන එක හොඳ නැහැ. බොරු කීමේ ආදීනවේ මෙන්න මේ වගේ. සසර මෙන්න මේ විදියට දුක් විඳින්නට සිද්ධ වෙනවා. බොරු කීවොත් කියලා දන්න කෙනෙක් තමන්ගේ වචනේ රැක ගන්නවා. කයෙන් සිදුවෙන වැරදි පිළිබඳ ආදීනව දැක්කොත් ඒ රැක ගන්නවා. හැබැයි දන්නේ නැති කෙනෙක් ඒ රකින්න දන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ රටේ බොහෝ පිරිස් සත්ව ඝාතනය තම විනෝදාංශයේ හැටියට පවත්වාගෙන යන පිරිසක් ඉන්නේ. එබඳු කෙනෙක් දන්නේ නැහැ සත්ව ඝාතනයේ තුළ තියෙන ආදීනවේ. හැබැයි ධර්මයේ තුල පිහිටපු කෙනෙක් ධර්මයේ දන්න කෙනෙක් අපි දන්නවා සත්ව ඝාතනයේ සත්ව හිංසාව කොයිතරම් පීඩාකාරී දෙයක්ද කියලා වෙනතුනේ. ඒ නිසා ඒ බඳු දන්නා කෙනෙක් කය රැක ගන්නවා. එහෙනම් කයත් රැක ගැනීම සිතත් රැක ගැනීම මේ දොරටු දෙක රැක ගැනීම සීලමය ඥාණයෙන් සිද්ධ වෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න කියදුනා පින්නතුනි. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා චිත්ත චෛතසික දෙක අපි දන්නවා සිතත් චෛතසිකයත් එකටමයි පවතින්නේ වියුක්තව පවතින්නේ නැහැ. ඒ චිත්ත චෛතසික දෙකම එකම අරමුණක පිහිටුවා ගැනීම වැදගත්. අන්න සිතත් චෛතසිකයත් එක අරමුණක පිහිටුවා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? සිත වැඩිම සිත දියුණු කර ගැනීම සිත පවත්වා ගැනීම. උදාහරණයක් හැටියට ඔබ ආනාපාන සතිය තුළ සිත පිහිටුවා ගත්තාම මොකද වෙන්නේ? ඔබේ හුස්ම රැල්ල කෙරෙහි ඔබේ සිත පිහිටුවා ගන්නවා. ඔබේ සිත වෙන අරමුණක යානුති රැක ගන්නවා, ආරක්ෂා කර ගන්නවා. එහෙනම් ඔබේ සිතයි චෛතසිකයයි දෙකයි ඔබ රැකගන්නේ. ඒ රැක ගැනීම සඳහා ඔබ අනුගමනය කරන්නේ මොකක්ද? වැඩිම නැත්නම් භාවනාව. ඒකට කියන භාග්‍යවතුන් වහන්සේ භාවනාමය ඥානය කියලා. අන්න බලන්න පුජ්‍යලයක් තුළ දියුණු කරගන්නට තියෙන ඥාන පරාසයන් කොයි වගේද කියලා. මේවා අපිට දියුණු කරගන්නට බැහැ කියලා දෙයක් නැහැ. මේ මොහොතේ අපිට දියුණු කරන්නට පුළුවන් දේවල්. මේ වෙලාවේ අපි දියුණු කළ යුතු දේවල්. ඒ නිසා පින්නතුනේ හැම කෙනෙක් තුළම මෙන්න මේ ඥානයන් දියුණු කරන්නට පුළුවන්කම තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම තමයි පින්නතුනේ ඒ දහම් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ ඥානයක් පුජ්‍යලයක් තුළ තියෙනවා. ඒ ඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මට්ඨිති ඥාන කියලා. ධම්මට්ඨිති ඥාන. ඒ ධර්මයන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය වූ ධර්මතාවයේ වෙන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. අනිත්‍ය නැති නිසා දුක්ඛයි කියන ඥානය වෙන හඳුනා ගන්නට පුළුවන්. දුක් සහිත නිසා අනාත්මයි කියන දේ වෙන හඳුනා ගන්නට පුළුවන්. එනිසා මේ දහම් කරුණු වෙන්වෙන් වශයෙන් පුජ්‍යලයකට හඳුනා ගන්නට පුළුවන්. ඒක ධම්මට්ඨිත ඥාන කියලා හඳුන්වනවා. එනිසා ධම්මානුපස්සනාව තුළ යම් කෙනෙක් හිත පිහිටුවා ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් පුජ්‍යලයක් තුළ දියුණු කරගන්නට පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා පින්නතුනි. මේ ආදි වශයෙන් ගත්තාම පින්නතුනි පංචස්කන්ධයේ පුරාවටමත් කෙනෙක්ට ඒ කලාප ලෙස වෙන්වෙන් වශයෙන් මා පෙර සඳහන් කළා වගේ තච පංචකයේ ආදි වශයෙන් මේ කලාප වශයෙන් වෙන්වෙන් වශයෙන් ඒවා පිළිබඳව ඥානයෙන් යුතුව දකින්නට පුළුවන්. එය හඳුනනවා සම්මස්සන ඥානය කියලා. තච පංචක ආදි වශයෙන් මෙනෙහි කරන කලාප වශයෙන් වෙන් කරගෙන මෙනෙහි කරන ඥානෙ, දකින ඥානෙ, අවබෝධය සම්මස්සන ඥානෙ හැටියට හඳුන්වනවා. ඒ වගේම සංස්කාරවල ඉපදීම හා නැසීම පිළිබඳව ඇතිවන ඥානෙ උද්‍යව්‍ය ඥානෙ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උද්‍යප්පයානුපස්ස ඥානෙ නැත්නම් උද්‍යව්‍ය ඥානෙ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. මේ ආදී වශයෙන් පින්නතුනේ සංස්කාරවල පිබිදීම දකින ඥානෙ බංගානුපස්සනා ඥානෙ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. මේ ආදී වශයෙන් එකින් එක කාරණා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. මෙතනදී අර චිත්ත හතේ ගෘහපතියට ඇතිවෙච්ච ඥානය තමයි පින්නතුනි හඳුනනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේ ධර්මතා පිළිබඳව ඥානය
ඇති වූ බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. එය හඳුන්වනු ලබන්නේ පටිසංඛානුපස්සනා ඥානයේ හැටියට. පටිසංඛානුපස්සනා ඥානයේ හැටියට. මේ ශාරීරියේ ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව මෙනෙහි කරලා දැකලා ඇති කරගන්නා වූ ඥානෙ. නිවසේ සිට විහාරස්ථාන එන අතරතුර මේ අනිත්‍ය දුක අනාත්ම කියන ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්නට දකින්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසාම විහාරස්ථානයට එනකොටම සෝවාන් ඵලයට පත්වලා හිටිය බවයි සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් මේ වගේ පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එහෙම කටයුතු කරන කෙනෙක් තුළ එහෙම ඥානෙ දියුණු කරගන්න කෙනෙක් තුළ එයාගේ සිතේ ප්‍රඥාව නුවණ දියුණු වෙනවා. අවසන් වශයෙන් එයා අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා. කොයි වගේද? අප්‍රමාදී භවයෙන් යුතුව කටයුතු කිරීම නිසා. උන්වහන්සේ දේශනා කරන වචනයක් නොනිදන්නාට බය විය යුතු නැහැ කියලා. අනිත් පැත්තෙන් කියන්නේ නිදන කෙනයි බය විය යුතු බිය විය යුතු කියලා. නොනිදන්නාට බිය විය යුතු නැහැ කියලා කියන වචනේ තේරුම තමයි නොනිදන්නා කියලා කියන්නේ කවුද වෙන කවුරුත් නෙමෙයි මාර්ගඵල අවබෝධයේ දැඩි වීරියෙන් යුතුව කටයුතු කරන කෙනා. නිදන්නා කියලා කිව්වේ ප්‍රමාදයෙන් යුතුව කටයුතු කරන කෙනා. එයා තමයි බිය උපදව ගන්නට ඕන මේ සසරට. ඒ නිසා නොනිදන්නාට එහෙම බියක් උපදවා ගන්නට අවශ්‍යතාවයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ දේශනාව මෙහිම සිද්ධ කළාට පස්සේ මේ ඥානය දියුණු කර ගැනීම පිළිබඳවයි බහුතර වශයෙන් මේ තුළ සාකච්ඡාවට බඳුන් කරන්නට යෙදුනේ. එනිසා මේ ඥානය දියුණු කර ගැනීමයි වැදගත්. මේ දේශනාව බොහෝ අයට සෙත සැලසුණු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ අවබෝධය තුළ මා පෙර සඳහන් කළා වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පිරිසට මහණෙනි මේ කෙලෙස් නම් හරිම සාහසිකයි. මෙන්න මේ විපත් මේ කෙලෙස් නිසා ගෙනල්ලා දෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බලන්න මේ චිත්තහත්ති ස්වාමීන් වහන්සේ පෙර ගිහි කාලයේදී කොයිතරම් දුක් පීඩා වින්දද මේ සැලෙන පෙරලෙන සිත නිසා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. ඒ නිසා කෙලෙස් නිසා සිත නිරන්තරයෙන්ම කැළඹීමට පත් කරනවා. ඒ නිසා ගිහි වෙනවා පැවිදි වෙනවා මේ ආදි වශයෙන් සත්වරක්ම සයවරක්ම ගිහි පැවිදි භාවයට පත් වුණා. සත්වරක්ම ගිහි පැවිදි භාවයට පත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. එසේ දේශනා කරන වහන්සේ දේශනා කරන තවත් ලස්සන කතාවක්. මහණෙනි මේ ගෘහපතියා මෙහෙම බීම පුදුමයට පත් වීමේ කාරණයක් නෙවෙයි. ඔහුගේ සිත මෙහෙම සැලීමට පත් වීම පුදුමයට කාරණයක් නෙවෙයි. මහා ප්‍රඥාවන්ත ප්‍රඥයන්ටත් ඒ බඳු දේවල් ඇති වෙනවා කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මොහොතක් හිතලා බලන්න. එහෙනම් පින්නතුනි අපි සංවේගය ඇති කරගන්නට ඕන වගේම හිතෙන්නට පුළුවන් එහෙනම් අපිට මේ වෙන දේවල් සිතක් තිබීම නිසා තිබෙන සිත පාලනය කරගන්න බැරි වීම නිසා නුවණ ප්‍රඥාව දියුණු කරගන්න බැරි වීම නිසා අපේ සිතත් එහෙම සැලෙන පෙරලෙන බවට පත් වෙන්නට පුළුවන්. අපිට විතරක් නෙවෙයි මේ ලෝකයේ මිනිස්සු ගත්තාම බලන්න. සමහර වෙලාවට බොහොම ගරුත්වයෙන් සැලකෙන පුජ්‍යලයෝ. එහෙමත් නැත්නම් බොහෝ සම්භාවනීය භාවයට පත් වෙච්ච පුජ්‍යලයෝ. කොයිතරම්නම් ඒ බඳු විපර්යාසන්ට ලක් වෙලා තිබෙනවද? ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා සමහරලාට කීප සැරයක්ම පැවිදි වෙලා උපවැදි වෙලා මේ ආදි වශයෙන් ගමන් කළා තමයි අවසානයේ පැවිදි රැකගෙන ඉඳලා තියෙන්නේ. සමහර ප්‍රසිද්ධ චරිත තිබෙනවා ඔබ දන්නවා ඇති දැකලා ඇති. ඒ අයගේ විවාහයන් විවිධ වෙනස් ස්වරූපයන් බවට පත් වෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. හැබැයි එය දැකලා ප්‍රඥාව උපදවගෙන ඒ අවබෝධය දියුණු කර ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙම නොවන්නට ඒකනා කවදාකවත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ මේ සිත සැලීම පාලනය කරගන්නේ නැහැ කියන එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණේ. එහෙම දේශනා කරමින් වහන්සේ දේශනා කරන මහා ප්‍රඥයන්ටත් මෙහෙම දේවල් වෙනවා. එහෙම කියවහම භාග්‍යවතුන් වහන්සේත් එහෙම අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා කියලා කියවහම ඒ කතාව ඇහුවා අර ස්වාමින් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි පෙර බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන සමයේ ඒ කාලේ හිටියා මෙන්න මේ විදිහේ කෙනෙක්.
කුද්දාල කියන පණ්ඩිතයෙක් හිටියා. මේ පණ්ඩිත තැනැත්තා තවුස් වෙස් අරගෙන වනාන්තරයේ භාවනා කරමින් ඉන්නවා. මාස 4ක් භාවනා කරනවා. මාස 8ක් එළියට ඇවිල්ලා ගොවිතැන් කටයුතු කරලා ඒ අස්වනු නෙලාගෙන කාලා බීලා නැවත මාස 4ක් ගිහිල්ලා වනගත වෙලා ආයි භාවනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්නතුනේ මේ කුද්දාල පඬිවරයා මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනා. මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනා වරා බීජ මුලකුත් උදැල්ලකුත් නිසා සත්වරක් පැවිදි වුණා ගිහි වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනා. එසේ සඳහන් කරමින් කියනවා වරා බීජ මුලයි උදැල්ලයි නිසා. මේ වරා බීජ මුල තිබුණාම මේ තවුස්සාට කල්පනා වෙනවා සුදුසු කාලේ ආවහම මම යා යුතුයි ගිහිල්ලා ගොවිතැන් කරන්නට වගා කරන්නට. ගිහිල්ලා වගා කළ යුතුයි කියලා ඇවිල්ලා අර සලුව පැත්තකින් තියලා ගොවිතැන් කරලා ගොවිතැන් ආරක්ෂා කරන අස්වනු නෙලාගෙන ඒවා කාලා බීලා මාස 8කට පස්සේ නැවත වනගත වෙලා අර තවුස් දම් පුරනවා. 6 වතාවක්ම මේ විදිහට කළා. 7 වන වතාවේදී ඔහු කල්පනා කරනවා මේ වරා ඇට මුලත් මේ උදැල්ලත් මට කොයිතරම්නම් කරදර කරාද බාධා කරාද කියලා ඔහු කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා ඔහු ගඟක් අභියසට එනවා. ගඟ අභියසට ඇවිල්ලා අර වරා ඇටමුල උදැල්ලේ ගැට ගහලා දැස් පියාගෙන ඇස් වසාගෙන 3 විටක් කරකවලා අර උදැල්ල අතහරිනවා. මේක වැටෙන තැන දැක්කොත් තමයි මට හිතෙන්නේ මේක අරන් ගිහිලා ආපහු වගා කරන්න. ඒ නිසා මේක වැටෙන තැන නොදැක්කොත් ගඟට මට ඒක නැවත හොයාගන්නට බෑ කියන කල්පනාව ඇති කරගෙනයි එහෙම කරන්නේ. එහෙම කරලා අතහරිනවා. බලන්න පින්නතුනේ මේ කාරණේ කොච්චර වැදගත්ද කියලා. එහෙම අතහැරියාම ඒ ස්ථානයට එනවා ප්‍රත්‍යන්ත රාජ්‍යයක් ජයගත්ත බ්‍රහ්මදත්ත රජතුමා පිරිසත් සමග ස්නානය කරන්න. ඒ එනකොට අර උදැල්ල විසි කරලා සතුටට පත්වෙච්ච මේ කෙනා කියනවා මම දිනුවා මම ජයග්‍රහණය කළා කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කරනකොට ඒක ඇහිච්ච අර බ්‍රහ්මදත්ත රජතුමාන් ඇවිල්ලා අහනවා මම ජය අරගෙනයි ආවේ. ඒත් ඔබ මේ කුමන ජයක් පිළිබඳවද කතා කරන්නේ කියලා විමසා සිටියා. එහෙම විමසා සිටියාම අර කුද්දාල පඬිවරයා ඉතාමත් වටින අගනා කාරණයක් කියනවා. ඒ කාරණය තමයි රජතුමනි ඔබ පිටත හොරුන් දිනුවා. හැබැයි මම ඇතුළත තියෙන ලෝභකමයි දිනුවේ. ඒ නිසා ඔබ පිටත හොරුන් නැවත දිනන්නේ නැහැ. හැබැයි මම ඇතුළත මගේ ලෝභකම හැමදාම දිනුවා කියලා අර කුද්දාල පඬිවරයා සඳහන් කරන්නට යෙදුණා. අන්න ඒ ජයගත්ත ස්වභාවය තමයි මා මේ සඳහන් කළේ ප්‍රකාශ කළේ කියලා ඔහු ප්‍රකාශ කළා. බලන්න පින්නතුනේ දෙයක් අත්හැරියාම හිතේ ඇතිවන සතුට භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කළ උදානයත් ඒ වගේ අනේක ಜಾති සංසාරං කියලා. ඒ නිසා එහෙම දෙයක් අත්හැරියාම හිතට දැනෙන සතුට හා කෙනෙක්ට දෙයක් අත්හැරෙන්න බැරිව කොයිතරම් දේවල් වල එල්බගෙන ඉන්නවද කියන කාරණා දෙකම අපිට මේ තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. බලන්න කෙනෙක් බීමට ඇබ්බැහි වෙලා ඉන්නවනම් එයාට කොච්චරවත් බීම තමයි ඕන කරන්නේ. බීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැත්තේ. බොරු කියන කෙනෙක්ට මොහොතකටවත් බොරුවෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක එයාගේ පුරුද්දක් ජීවිතේ කොටසක් බවට පත් වෙලා එයා නිරන්තරයෙන්ම බොරු කීමට පුරුදු වෙලා. බොරු කරන පුද්ගලයාට කවදාකවත් බොරු නොකර ඉන්නට පුළුවන් කමක් නැහැ. තමන්ගේ අම්මටද තාත්තටද තමන්ගේ යහළුවටද හිතවතාටද ඕනෑම කෙනෙක්ට බොරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක එයාගේ ජීවිතේ කොටසක් බවට පත් කරගෙනයි ඉන්නේ පින්නතුනේ. ඒ නිසා ඕනෑම වෙලාවකදී යාට ඒ බොරු කියන්නට පුළුවන්. නරක අකුසල් ක්‍රියාවක් සිද්ධ කරන කෙනෙක්ට එය මහ ලොකු දෙයක් නෙවෙයි.
ඕනෑම වෙලාවක එයාට ඒ අකුසල් ක්‍රියාව සිද්ධ කරන්නට පුළුවන්කම ඇති බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේත් ඕනෑම වෙලාවක අපිට අකුසලයක් සිද්ධ කරන්නට පුළුවන්. අපේ ජීවිතවල එහෙම දේවල් තියෙන මිනිසුන්ගේ ජීවිතවල එහෙම දේවල් තියෙන බව අපිට පේනවා පින්නතුනේ. ඒ වගේම තමයි පින්නතුනේ හිත තුළ තිබෙන කෙලෙස් ක්‍රියාත්මක වෙන විදිහ අපි දන්නේ නැහැ. අපි මිනිස්සු හැටියට මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා බොහෝ අපහසුතාවය අමාරු වෙටිලා තියෙනවා. ඒ කොච්චර අමාරු වෙටනත් අපි උදව් කරන්න යන එක වළක්වගෙන නැහැ. අපේ හිත දැකලා අපි හිත සකස් කරගෙන නැහැ. හිත අවබෝධ කරගෙන නැහැ. කෙනෙක්ට කරන උදව්ව තුල අමාරුවේ අපහසුතාවයේ පීඩාවේපත් වුනාම ඒ වෙලාව විතරයි අපි ඒක තේරුම් ගන්න. ඉන්පස්සේ දකින්නේ නැහැ. නැවතත් ඒ වැරද්ද නොකර ඒ සකස් කරගත යුතුයි කියලා. ජීවිතේ මෙහෙම දේවල් කොයිතරම්නම් තියෙනවද? එහෙම අත්හරින්න බැරි දේවල් කොයිතරම්නම් තියෙනවද වැරදි නපුරු දේවල්. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පෙර බෝසත් අවදියේ මටත් මෙහෙම දෙයක් වුණා. මම සත්වරක්ම මෙහෙම උත්සාහ කළා බැරි වුණා. අන්තිමට 7 වෙනි වර මම තේජෝ කසිනේ මවාගෙන සමාධියට සමවැදිලා කටයුතු කරන්නට යෙදුණා. එය දැකපු රජතුමා ඇතුළු මේ සියලු පිරිස් ඇවිල්ලා පැවිදි භාවයට පත් වෙලා කටයුතු කරන්නට යෙදුණා කියලා ඒ කතාව සඳහන් කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කුද්ධාල තාපසයා නම් වෙන කවුරුවක්වත් නෙවෙයි මහණෙනි මේ භාග්‍යවතුන් වහන්සේමයි කියලා. එහෙනම් බලන්න හිතක ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවටම පාරමී පුරමින් මොනවද මේ පූර්ණණය කළේ? තමන්ගේ හිතේ තුල තිබෙන මේ කෙලෙස් දුරු කරගන්නට කොයිතරම් වීරියෙන් ධෛර්යයෙන් යුතුව කටයුතු කළාද? එහෙනම් අපිට මේක එක මොහොතකින් එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපි උත්සාහයෙන් වීරියෙන් ධෛර්යයෙන් යුතුව මේ කටයුතු සිදු කරගෙන ගියොත් ටිකෙන් ටික දුරු කරගන්නට පුළුවන්කම ඇති බවයි අපි වටහා ගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක්ගේ ජීවිතේ අග්‍ර භාවයට පත් කරගන්නට නම් කෙනෙකුගේ ජීවිතයක් අග්‍ර ජීවිතයක් බවට පත් කරගන්නට නම් එයාගේ සිත සකස් කරගත යුතුයි. සිත රැකගත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ සඳහා සිදු කළ යුතු කාරණා ගණනාවක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොනවද පින්නතුනේ? ආනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රධාන කරගත් භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද යම් කිසි කෙනෙක් තමන් පිහිට කොට වැඩ කරනවා නම් තමන් සරණ කොට වැඩ කරනවා නම් ඒ වගේම අන් අය පිහිට කොට වැඩ කරන්නේ නැත්නම් මේක ඉතාමත් වටිනවා. තමන් සරණ කොට කියලා කියන්නේ අත්තාහියත් නෝනාතෝ කොහිනාතෝ පර තමන්ට ඉන්නේ තමන් විතරයි. එනිසා තමන්ගේ සිත සකස් කරගන්න පුළුවන් තමන්ට විතරයි. ඒක වෙන කාටවත් සකස් කරලා දෙන්නට බෑ. තමන්ට කොයිතරම් ආදරේ වුණත් තමන්ගේ අම්මා තාත්තට බෑ ඒක කරන්න. තමන් අම්මා තාත්තට කොයිතරම් ආදරේ වුණත් ඒ අම්මා තාත්තගේ හිත හදන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ මිනිසුන් හදන්නට. ඒක කවදාවත් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපි හැදෙන්නට පුළුවන්. අපි හැදුනොත් අපි සකස් වුණොත් ඒකයි වැදගත්. හැබැයි ඉන්න පරිසරය තුළ ඇසුරු කරන පුජ්‍යලයන් තුළ තමන්ට හැදෙන්න පුළුවන් කමක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේ වෙලාවන් වලදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තිබෙනවා කළ යුතු දේවල් අත්හැරීම. හැම දෙයකම අත්හැරීමයි අවශ්‍ය කරන්නේ. ඒ අත්හැරීම තුළ තමන්ගේ හිත සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ දේ කරන්නේ තමන්ගේ හිත තුළ. ඒ නිසා තමන්ම පිහිට කරගන්න. ඒ වගේම තමන්ම සරණ කරගෙන තමන්ට ඉන්නේ වෙන කවුරක්වත් නෙවෙයි තමන්මයි කියන දේම හිතන්න. තමන්ගෙන් පිට කෙනෙක් ගැන හිතන්නට එපා. මෙරමාගෙන විශ්වාසය තියන්නට එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මෙරමාගෙන තාන් කෙනාගේ පිට හොයන්නට එපා. එහෙම කෙනෙක්ට පුළුවන් කමක් නැහැ තමන්ගේ හිත හදලා දෙන්න. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම තමයි ඒකට උපකාරවත් වන ධර්මයේ පිහිට හොයාගන්න. තමන්ගේ හිත හදාගන්නට පුළුවන් ධර්මයේ පිහිටෙන්. ධර්මය අවබෝධ කර ගැනීම. ධර්මයේ උපකාර කර ගැනීම. තමන්ට සරණ පිණිස පවතින ධර්මයේ විතරයි. නිසා ධර්මයේ සරණ යන්න. තමන්ගේ ජීවිතයේ ඉන්නේ ධර්මයේ විතරමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එදා සත්‍ය සොයාගෙන යන ගමනේදී කිං සත්‍ය ගවේෂකෙන් කුසල ගවේෂක කියලා හෙව්වෙත් මෙන්න මේ සත්‍යතාවයමයි.
ඒ නිසා ධර්මයමයි ගුරු කරගන්නට යෙදුනේ. ධර්මයමයි ගුරු කරගන්නට යෙදුනේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේට මහණෙනි මාගේ ඇවෑමෙන් පස්සේ ඔබට ඉන්නේ ධර්මයමයි. එනිසා ධර්මයයි ඔබේ ගුරුවරයා. ධර්මයේ ගුරු තනතුරේ තබාගෙන ගුරුවරයා හැටියට තබාගෙන කටයුතු කරන්නට කියලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එනිසා ධර්මයේ සරණ යන්න. ධර්මයේ පිහිට කොට කටයුතු කරන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අනෙකක් පිහිට කොට කටයුතු කරන්න එපා. අනෙකක් පිහිට කොට කියලා කිය ධර්මයෙන් පිටත දෙයක්. ඒ කියන්නේ සම්මාදිට්ඨික භාවයෙන් තොර දෙයක් හොයන්නට එපා. මිත්‍යා දෘෂ්ටික දේවල් හොයන්නට එපා. ඒ තුලින් තමන්ගේ සැනසීම ඇති කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එය දියුණු කරන්නට ඔබට පුළුවන්. ඔබ හඳුනගෙන ඔබේ සිත හඳුනගෙන සිත දියුණු කර ගැනීම තුළ මේ කාරණේ සිදු කරන්නට පුළුවන්කම ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කයෙහි කය අනුව දැකීම. මේ කයෙහි කය අනුව දකිනවා කියලා කියන්නේ මේ කයේ අනිත්‍යතාවය නිරන්තරයෙන්ම දැකීම. අනිත්‍යතාවය දකිනවා කියලා කියන්නේ මේ එක තැනකට වෙලා ඉඳගෙන අනේ මේ ශරීරය අනිත්‍යයි අනිත්‍යයි දුකයි කියලා දකින එකම නෙවෙයි. මේ ශරීරයේ සිද්ධ වෙන හැම දෙයක් තුළම අපි මෙහෙම ශරීරයක් නේද මේ නඩත්තු කරන්නේ කියන කාරණේ ඔබට දකින්නට පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ඒ හැම මොහොතක් තුළම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න එක හොඳයි. හැබැයි ඒක පුරුදු වෙන්නට අපිට හැමතිස්සෙම මේක දිනු කරන්නට පුළුවන්. ඒ නිසා මොහොතක් පාසා ඔබේ කය අනුව දැක්කොත් එහෙම මෙහෙම කයක් නේද අපි මේ ධර්මෙන් ඉන්නේ. මෙහෙම ලෙඩ වෙන කයක් නේද? මෙහෙම ජරාවටපත් වෙන කයක් නේද? මෙහෙම වෙනස් වෙන කයක් නේද අපි දකින්නේ. ඒක රැක ගන්නට නේද අපි මේ ඊර්ෂ්‍යාවෙන් තරහවෙන් වෛරයෙන් යුතුව කටයුතු කරන්නේ. මේ ආදී වශයෙන් ඔබ තුළ නුවණ ප්‍රඥාව දකින්න පුළුවන් නම් ධර්මයේ තුළ හිත පිහිටුවාගෙන ඒකයි වැදගත් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණා. ඒ වගේම තමයි කෙලෙස් තමන වීරිය දියුණු කරගන්නට ඕනෑම යහපත් ආර්ය ධර්මතාවයේ කටයුත්තක් දියුණු කරනකොට වීරියෙන් යුතුව කටයුතු කළ යුතුයි දියුණු කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ධර්ම අවබෝධය තුළින් මනා දැනුම දියුණු කරගන්නට, ඒ වගේම හොඳ සිහියෙන් යුතුව සිහි කල්පනාවෙන් යුතුව සිහිනුවණින් යුතුව කටයුතු කරන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණා. ඒ වගේම තමයි ලෝභය දුරු කරලා කටයුතු කරන්න, දුම්නස් දුරු කරලා කටයුතු කරන්නට, ඒ වගේම මේ විදිහට කය තුලත් සිත තුලත් වේදනා තුලත් වගේම ධර්ම තුලත් සිත පිහිටවාගෙන කටයුතු කිරීම තුළ ඔබට පුළුවන් නුවණ ප්‍රඥාව දියුණු කරගන්න ඔබේ සිත රැක ගන්නට දියුණු කරගන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුනා. බලන්න පින්නතුනි එහෙමනම් අපේ සිත වැඩ කරන විදිහ සිතේ ධර්මතා ක්‍රියාත්මක කරන විදිහ හඳුනා ගැනීම ඒ දේ හඳුනාගෙන ගත්තොත් සිත සැලෙන ආකාරය දුරු කරගන්න ඒ සඳහා දියුණු කළගත යුතු ප්‍රඥාව නුවණ කොයි වගේද කියන කාරණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තිබුණා. එසේ දේශනා කරමින් හිත මෙන්න මේ නුවණින් ප්‍රඥාවෙන් යුතුව දියුණු කරගන්නට ඒ තුලයි ඔබට සැනසීම තියෙන්නේ කියන එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එහෙමනම් පින්නතුනේ මේට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේ අවධානය යොමු කරන්න තිබුණේ අද දවසේදී අපේ සිත රැකගෙන ධර්මයේ තුල පිහිටවාගෙන වීරියෙන් දියුණු කරගත්තොත් අපිට ගත කරන ජීවිතේ සැනසීමෙන් ගත කරන්නට පුළුවන් බව ඇති බවයි. එනිසා ඒ සඳහා ඔබේ හිත තුළ වීරිය දියුණු කරන්නට සමාධිය ප්‍රඥාව දියුණු කරන්නට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මානුශාසනාව මනා පිටුවහලක් වේවා උපකාරවත් වේවා හැමදෙනාටම මේ ජීවිතය තුළම ඔබට ධර්මය අවබෝධ කරගන්නට උතුම් ඥාන ශක්තිය නුවණ ප්‍රඥාව පහළ වේවා ධර්මාවබෝධයම වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරගන්න. මේ වෙලාවේදී ජනිත කරගන්න තිබෙන සියලු කුසල් දහම් පින්දහම් ඔබ හැම දෙනාගේම නමින් මේ පරිලෝකයන් තිබෙන සියලුම ඥාතීන්ට පින්පෙත් ලෙසින් අනුමෝදන් කරවන මොහොතම් වේවා හැමදෙනාම පින් ලබා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින්දෙමු. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටම සෑම ශ්‍රවණාටමත් මේ පුණ්‍ය පාරමිතා වලින් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් ධර්මාවබෝධය වේවා නිවනින් සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින් ලබාගෙන දෙවියන්ගේ සැප සම්පත් දියුණු කරගනිත්වා ආරක්ෂාව සලසා දෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියන් දුතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු.